ආයිවන් කියලා සාදරයෙන් අතර පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ස්කූල් YouTube නාලිකාවට. වීඩියෝ 3ක් තියෙනවා බලන්න ඕනේ. මේ මට ඔයාලට කියන්න අමතක වුණා ටික දවසක ඉඳලා. මම මේ සතියක් තිස්සේ දකිනවා හැමදාම මේ නිවුස් එක කියන්න අමතක වෙනවා. අනුරට මචං ප්‍රංශයට යන්න බැරි වෙන්න නේද? පාස්පෝර්ට් එක මොකක් හරි කේස් එකක් තියෙනවා නේද? මොකද දන්නේ නේ මේ සීන් එක මචං. එහෙමත් ඌට ලයින් එකක් තියෙන අතරේ මේ මම දැක්කනේ මචං ඊයේ දවසේ හෝ පෙරේදා ඉඳලා මේ 175ක ජනතා කැමැත්ත තියෙනවායි කියලා අනුරට. එහෙමද? කැමැත්තද තියෙන්නේ අකමැත්තද? අපු මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? හරි අපි කතා කරමුක ඒ ගැන. ඊට කලින් channel එක subscribe කරන්න එපා. subscribe කරද්දී ඔයාලට තව channel වගේක් පේනව නේද? ඒ channel ටිකත් subscribe කරන්න ඕනේ. ඔක්කොම channel ටික මගේ. channel හතරේම videos මම දවස ගානේ අරන් එනවා. ඒ වගේ මේ පැත්තවල උදව් කරන්නත් ඕනේ. එහෙම නොවුනොත් එහෙම තව ටික දවසයි කරන්න වෙන්නේ. ආයි නවත්තන්න වෙනවා. මොකද මමත් මේ කුලියට ඉන්න තැනක්. ඉතින් මෙතන ගෙවා ගන්න අරව මේව කරන්න කන්න බොන්න ආයිත් හොයාගන්න කාලේ ලං වෙලා තියෙනවා. හරි? උදව් කරන්න ඕනේ ඉතින්. හරි එහෙනම් පටන් ගමුද? මේක මේ දෙන්න හදන්නේ මේ අනුර කුමාරට 175ක ජනතා කැමැත්ත තියනවලු. ඒත් එක්කම මේ මිනිසුන්ට පේන්නේ නැද්ද මචං මේ මෙයා කාට මේ ප්‍රංශයටවත් එන්න දෙන්න එපා කියලා යකු පළවෙනි වතාවට මම හිතන්නේ ජනාධිපති කෙනෙක්ට ප්‍රංශයට යන්න බැරිලා තියෙන පාස්පෝර්ට් එක හදාගන්න බැරිව. ඉතින් ඒක මම හිතන්නේ දෙන්නේ නැහැ මේ වීසා දෙන්නේ නැහැ නේ. ඉතින් මොකක් හරි සීන් එකක් නේ. මම හිතන්නේ ඉංග්‍රීසි බැරි හින්දාද නැත්නම් මෙයා මේ මිනිස්සු රටේ ඒ මිනිස්සු මරණ හින්දාද නැත්නම් උන්ට කන්න දෙන්නේ නැතුව පීඩාවටපත් කරන හින්දාද මොකක් හරි කේස් එකක් තියෙනවනේ. එහෙම තියෙද්දි 175ක කැමැත්තක් අපි මේ වීඩියෝ එක බලමු. වීඩියෝ 3ක් තියෙනවා. මේක බලලා තියෙනවා නම් ඉස්සරහට යවන්න. මේ වීඩියෝ එකම බලන්න. වීඩියෝ එක ඇතුලේ වීඩියෝ 3ක් තියෙනවා. යා පළවෙනි එකට. ආයිබෝන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට ලංකාවේ 175ක් කැමති. ඒ 175 කැමති කන්ටේනර් 323 අතුරුදහන් කරා. ගල් ලංගුරු මේ වෙනකොට බිලියන 200ක් පිට්ටු වෙන රුපියල් පාඩු කරා. නැත්තම් ඉන්ධන වංචාව. නැත්තම් ලුණු වංචාව. නැත්තම් ඩික්වා එක එනවා කියලා දැනගෙන මිනිසුන් මැරෙන්න අරපු එක. නැත්තම් අර මීගමුවේ බන්ධනාගාර කේස් එක. නැත්තම් අනුර කුමාර දිසානායකගේ මේ ගත්ත සාම්පල් එක වැරදිද? මට හිතා ගන්න බෑ. ගොවියෝ පාරේ. ඩික්වා එකට සල්ලි දුන්නේ නැහැ කියලා මිනිස්සු පාරේ. බඩු මිල ඉහළ යනවා කියලා මිනිස්සු කේන්තියෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. විදුලි බිල 3න් 1කින් අඩු කරනවා කියලා මෙලෝ මගුලක් කරලා නැහැ. ආයෝජන 7-5ක ආයෝජනයක් මේ රටට ගෙනල්ලා නැහැ. මිලියන 1000 ගාණක් ණය අරන් තියෙනවා මේ රටේ දැන් වෙනකොට. හරියටම කිව්වොත් එහෙම 1854.77 මිලියන ඩොලර් ණය අරන් තියෙනවා. අයිවාරු ගහනවා ටොන් ගණන් සල්ලි දෙනවා කියලා. මිනිසුන්ට දීලා තියෙන කිසිම සානාධාරයක් නැහැ. හැබැයි අනුර කුමාර දිසානායකට 175ක් මිනිස්සු කැමති. කවුද යකෝ මේව හදන්නේ? මේව ඇත්තද? මේව බොරුද? නැත්නම් ඇත්තටම ලංකාවේ මිනිසුන්ට චේන්ද? මම නම් හිතන්නේ මේක අනුර කුමාර දිසානායකව රවට්ටන්න කරපු දෙයක්. අනුර කුමාර දිසානායක මහත්තයා හිතන් 175 මිනිස්සුන්ට කැමති කියලා කට්ටියට චේන්. අනිත් පැත්තෙන් කියලා දෙනවා සජිත් ප්‍රේමදාසට 129ක් කැමති. එකම සාම්පල් එකෙන් ඔක ගත්තා. එකම සාම්පල් එකෙන් ගත්තා නම් 101ක් 102ක් වෙන්න පුළුවන්. 104ක් කියන්නේ එකක් ලොකු ප්‍රශ්නයක්. හරි. ඒ කියන්නේ මේ සාම්පල් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් ඔය කට්ටිය අහපු ප්‍රශ්නේ බලය නැතුව වැඩ කරන්න දක්ෂම මිනිස්සයා සජිත් ප්‍රේමදාස කියලාද? එහෙනම් සජිත් ප්‍රේමදාස වයිතනත් වේ. හරි. මම කියන්නේ සජිත් ප්‍රේමදාසට 129ක් නැහැ. මම ඊට අඩු වුණා මම පුදුම වෙන්නේ නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අනුර කුමාර දිසානායකට කැමති මේ 175 කොහෙද ඉන්නේ කියන්නේ. එහෙම 175ක් ඉන්නවනම් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා. මම තව සමීක්ෂණයක් දැක්කා. පට්ට සමීක්ෂණ. මේ ආණ්ඩුවට. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ 159ට 162ක් කැමති. කවුද මේවා ලියන්නේ? කවුද මේවා හදන්නේ? කොහෙන්ද මේ ගන්න ඩේටා? කවුද මේ මිනිස්සු? මම දන්නේ නැහැ. අපේ රටේ නම් වෙන්න බෑ. කොහොමද අපේ රටේ නම් අවුලක් නැහැ. එහෙමනම් මම කියන්නේ පළාත් සභාවක තියමුනේ. අපිට බලන්න පුළුවන් ඇත්තටම 175ක් තියෙනවද කියලා. එහෙනම් ජය වේවා. ඇත්තටම 175ක් තියෙනවලු මචං. මටත් විශ්වාස කරන්න බෑ මේ කොල්ලට වගේම මේ මිනිස්සුන්ට වගේ මටත් විශ්වාස කරන්න බෑ. උඹලට විශ්වාස කරන්න පුළුවන්ද? යකෝ දැන් කී දෙනෙක් ඇත්ත මිනවද ගුරුවරු සෙට් එක. එතකොට උපාධි සෙට් එක. දැන් එහෙමත් ඉන්නවනේ මේ කියන්නේ උපාධි අරන් රස්සා නැති සෙට් එක. එතකොට මේ ගොවියෝ සෙට් එක. කණ්ඩ නැතුව මේ හිඟා කන අපි වගේ සෙට් එක. එතකොට විපක්ෂය වෙනුවෙන් පෙනී හිටපු මුලින් ඉඳලම හිටපු සෙට් එක. යකෝ එහෙම ඔක්කොම ඉන්නකොට ඒ 175ක් මූට කැමති කියන්නේ කවුද මම මේ විදියට මේ පරීක්ෂණ කළා මේ විදියට සමීක්ෂණයක් කරේ? JB මෙවුන් වෙන්නේ නැතිනේ. අපියන් මේ සිරසත් එක්ක ගේම සිරස මචං ඒ කෙලිම පුප්ප හොදන සෙට් එකක් නේ මචං JB මාලිමාවන්ගේ. උන් මචං ගේමක් ඇදලා. හරිද? ඒක ගැන පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒක ගැන අපි පොඩ්ඩක් රිසර්ච් එකක් බලමු. අපි පොඩි වීඩියෝ එකක් බලමු හදලා කරලා තිබ්බ වීඩියෝ එකක් ඔන්න ඔයාලට බලන්න. සිරසත් එක්ක ගේම. යා සමිය බලවේගයේ නියෝජනය කරන වාසනාවක් අතංගොඩ පත් වෙනවා. පාපනායක විමුදේ සමාජ කපේ මත දාසුලගේ තමයි. එවැනි සිද්ධියක් වෙලා තියෙන්නේ මා සංවිධාන බලවේගයත් එක්ක ඉක්වීමට පෙර තමයි සිද්ධිය වෙලා තියෙන්නේ. අපේ සහායකත්වය වගේ දේශපාලන ඥානවිද්‍යාවේ පසු භාෂණ කරන්න අපි සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය පක්ෂයක් ඇටියට මැතිවරණයකට තරඟ කරනකොට නම් අපේක්ෂකත්වය ලබා දෙනකොට අනිවාර්යයෙන්ම අපේ අපේක්ෂක තෝරන මණ්ඩලයක් තියෙනවා. ඒකෙදී නම් අපි ප්‍රමක් කරනවා අපේක්ෂකයා සම්බන්ධ විශේෂයෙන්ම බලන්නේ ඔවුන් සම්බන්ධව අධිකරණ මොනවද කියනවාද? ඔවුන්ට අධිකරණයේ වරද අපි වෙලා තියෙනවා කියලා. එහෙම බරපතල ලෙස චෝදනා ආවේ නැහැ නේද? මේ අධිකරණ අධිකරණයේ වැඩි කරුවෙක් ලංකාවේ කොහෙවත් එහෙම මේ විදේශ ඔබතුමා කියන
කියන ওই ප්‍රශ්න ගැන මමත් ඒක පොඩ්ඩක් දැනුවත් බාරගන්න නෑ. අපි මේ එක සිද්ධියක් අල්ලගෙන ඒක මේ මුළු සජිබේම සමස්ත සිද්ධියක් ඇටියට හොවා දක්වන්න හදනවා. ඒතර ආචාර උපාධිය තියෙනක ඡන්දයකට දැන් ආචාර උපාධියක් යන්නේ නෑ. යාව අන්නම් මන්ත්‍රී කමිටුව තහින් කරන්න ඕනේ පක්ෂේ. ඔබතුමා තහන්නේ නෑ. ඔව් ඔබතුමා මේ නලින් දැක්ක සමතුමාගේ ඊළඟ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ කියලා අහන්න ඕනේ. මම මේ කියන ටික එතුමාගෙන් අහන්න. ඔබතුමා කියන්නේ ඔබතුමා අපෙන් අහනවා වගේම. ඒක අපි හිතුවා. ඒක මම දකින්නේ ඔබතුමාලා ඉතින් අහනවා. සාවියාවලේ එකසේ ඇවිල්ලා. අනේ කන්න දෙන්නේ නෑ. මම මතක කරේ ඔබ ඉතින් අර දෙපාර්තමේන්තුවේ බොංකා කරන්න එපා. බොංකා නෙමෙයි. දැන් මම නම් ටිකක් කිව්වනේ. අන්න ඒ නම් ටික සම්බන්ධව මේ ආණ්ඩුව ගන්න ගත්තා වූ ක්‍රියාමාර්ග ගැන ප්‍රශ්න කරන්නේ. අපි ආණ්ඩුව ප්‍රශ්න අහනවා අතනවල යනවා. සාවියාවලේ එකසේ ඇවිල්ලා ආණ්ඩුව ගන්නවන්නේ. මේ සිරස ප්‍රවෘත්ති ප්‍රකාශන ඉවත් කළ කොටස. දැන් මේ පාර්ලිමේන්තුවේ ජාතික ජනබලවේගයේ ඉන්නවා මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා උසාවියේ නඩු තියෙන අය. පළවෙනි එකේනා තමයි මේ හිටපු බලශක්ති ඇමතිවරයා. එතුමා ඇමතිවරයෙක් හැටියට පත් වෙනකොටම අල්ලසා දූෂණ කොමිසමේ එතුමා සම්බන්ධව විමර්ශනයක් ගියා. එතුමා ඇමති වෙලා ඉන්නකොට තමයි අධිචෝදනා පත්‍ර ගොනු කරන්නේ. තව ඇමතිවරු දෙන්නෙකුයි තව නගරාධිපතිවරයෙක්ටත් ගල්කිස්ස උසාවියේ යම් නඩුවක් තිබෙනවා. කූට ලේඛන හැදුවයි කියන චෝදනාවට. තව මන්ත්‍රීවරයෙක් ඉන්නවා. අවුරුද්දක අත්හිට වූ සිර දඬුවම් දීලා තිබෙන මන්ත්‍රීවරයෙක් ඉන්නවා. මාලිමාවේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් පත් වෙච්ච මන්ත්‍රීවරයා. ඒතර දැන් මේ සියලු දෙනාම අද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. දැන් සජිබේතුල එහෙම අය කවුරුවත් නැහැ. අත්හිට වූ සිර දඬුවම් විඳින කවුරුවත් නැහැ සජිබේතුල. මේ වංචා දූෂණ කොමිසම විසින් නඩු දාපු කවුරුවත් සජිබේතුල නැහැ. ඒ ඔක්කොම ඉන්නේ මාලිමාවේ එක්කනේ. සිරස මාධ්‍යවේදියාට ඩෝන් ගිය තැන. කොරසාතික කතා නායකතුමා තාම ඉන්නවනේ. දැන් එතුමාව පක්ෂයෙන් අයින් කරාද? ඒක වංචාවක් නේ. යාව හරිනම් മന്ത്രി කමෙන් උත් අයින් කරන්න ඕනේ පක්ෂේ. එයා සම්බන්ධව මුකුත් කරන්නේ නැහැ නේ. ඔබතුමාත් අහන්නේ නැහැ නේ. ඔබතුමා මේ නලින් ජාතික සමතුමාගෙන් ඊළඟ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ කියලා අහන්න ඕනේ. මම මේ කියන ටික එතුමාගෙන් අහන්න. නෑ නෑ මම කියන්නේ දැන් ඔබතුමාලා අපෙන් අහනවා වගේම ඔය හැබැයි මම දකින්නේ නැහැ ඔබතුමාලා එතනදී අහනවා. බොං කතා නෙමෙයි. මම කිව්වේ ඔබතුමා ඇවිල්ලා අපෙන් අහනවා වගේම මේ චරිත අබේසිංහ ගැන ඇහුවා වගේම දැන් මම නම් ටිකක් කිව්වනේ. අන්න ඒ නම් ටික සම්බන්ධව මේ ආණ්ඩුව ගත්තා වූ ක්‍රියාමාර්ග ගැන ප්‍රශ්න කරන්න කියලා. මෙන්න සිරස ඉවත් කළ ඒත් මුජිබර් හෙලි කළ චෝදනා ඇති ආණ්ඩුවේ මැති ඇමතිවරු. ජාතික ජනබලවේගයේ ඉන්නවා මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා උසාවියේ නඩු තියෙන අය. පළවෙනි එකේනා තමයි මේ හිටපු බලශක්ති ඇමතිවරයා. එතුමා ඇමති වෙලා ඉන්නකොට තමයි අධිචෝදනා පත්‍ර ගොනු කරන්නේ. තව ඇමතිවරු දෙන්නෙකුයි තව නගරාධිපතිවරයෙක්ටත් ගල්කිස්ස උසාවියේ යම් නඩුවක් තිබෙනවා. කූට ලේඛන හැදුවයි කියන චෝදනාවට. තව මන්ත්‍රීවරයෙක් ඉන්නවා. අවුරුද්දක අත්හිට වූ සිර දඬුවම් දීලා තිබෙන මන්ත්‍රීවරයෙක් ඉන්නවා. මාලිමාවේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් පත් වෙච්ච මන්ත්‍රීවරයා. ඒතර දැන් මේ සියලු දෙනාම අද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. දැන් සජිබේතුල එහෙම අය කවුරුවත් නැහැ. චෝදනා ඇති අයට ආණ්ඩුවේ මැති ඇමතිකම් දුන්නේ කෙසේද කියා ඔබ ඇමති නලින්දගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයිද යන්න මුජිබර් මන්ත්‍රීවරයා පෙරලා ප්‍රශ්න කළ විට එය දරාගත නොහැකි වූ සිරස මාධ්‍යවේදියා මන්ත්‍රීවරයාට ආමන්ත්‍රණය කළ අයුරු. ඔබතුමාත් අහන්නේ නැහැ නේ. ඔබතුමා මේ නලින් ජාතික සමතුමාගෙන් ඊළඟ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ කියලා අහන්න ඕනේ. මම මේ කියන ටික එතුමාගෙන් අහන්න. නෑ නෑ මම කියන්නේ දැන් ඔබතුමාලා අපෙන් අහනවා වගේම බොං කතා නෙමෙයි. සැබවින්ම ආණ්ඩුවේ චෝදනා ලැබුවන් ගැන සිරස ප්‍රශ්න නොකරන්නේ ඇයි? මාලිමා ආණ්ඩුවට චෝදනා කරන විට සිරසට රිදෙන්නේ ඇයි? ඔබගේ අදහස කමෙන්ට් කරන්න. මෙතනදී අර මම කැමති නැති චරිතයක් ඉන්නවා අර හිරේ ගිය එක. අර මම channel එක කතායි දන්නවනේ සීන් එක. දැන් මම කැමති නැති චරිතයක් ඉන්නවනේ හොඳටම චරිතේ ඉන්නවනේ චරිත. ඉතින් ඌ ගැන නම් මට එච්චර වැඩක් නැහැ. ඒ වුණාට මේ මට ගොඩ දෙනෙක් එහෙම කතා කරලා තිබ්බා අනේ සජ්ජපිට බයින්ඩ් එපා මල්ලි එහෙමයි මෙහෙමයි කියලා. ඉතින් අර ඒකින් නම් පොඩ්ඩක් ඔය බයින් එක චුට්ටක් අඩු කරලා තියෙන්නේ. ඒ වුණාට මම අර සමහර චරිතවලට කැමති නැහැ. මම ඔය මේ පොහොට්ටුවේ වුණත් කතා කරලා පොහොට්ටුවේ ඉන්න සමහර චරිතවලට කැමති නැහැ. ඉතින් එහෙම සීන් එකක් තියෙනවා. UMP කියුණත් මම කැමති නැති චරිත ඉන්නවා. කැමති චරිත ඉන්නවා. හැම පක්ෂවලම එහෙමයි. හැබැයි ඔක්කොටම කැමති එකම පක්ෂය තමයි JVP මාලිමා. ඔය පක්ෂ දෙකේ ඉන්න කිසිම එකට නම් මම කැමති නෑ. උන්ට අරින්න තිබ්බොත් ඉතින් හරි අපි යන් වීඩියෝ එක නම් අවසාන එක බලන්න. මම මේ චරිතේ නම් අප්පා මට කෙල ගහන්න හිතෙන චරිතයක් මූ ලාල් කියන කතාව බලන්නකෝ. මූට හැබැයි හොඳට තේරිලා දැන් සීන් එක. මූ ටිකක් නිකන් අර තේරුණාට මූ වැඩ කරන්නේ නැහැ කවදාවත්. මම ඕන්නම් අද මම දිවුරලා කියන්නම් මූ වැඩ කරන්නේ නැහැ. හැබැයි මූට තේරිලා. මූ දන්නවා මූ නොදැන නෙමෙයි මචං මෙච්චර කාලයක් විපක්ෂේ ඉන්නකොට මූ මාර විදියට දැනුම තිබ්බ විදියටනේ කතා කරේ. මූන්ට තේරෙනවා තමයි. හැබැයි මූන්ට කරගන්න බෑ. ඔන්න බලන්නකෝ මූට දැන් තේරිලා ඒක කියනවා කැමරාවට. සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ ගෝවින්ට තාම ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒක තමයි. ප්‍රශ්න තියෙනකොට ඒ ප්‍රශ්න විසඳා ගැනීමට ඔවුන්ට අයිතියක් තියෙනවා. රජයේ අවධානය යොමු කරන්න එහෙම මැදිහත් වීම කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක් කවදාවත් තියෙන දෙයක්. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පෑවුවත් ප්‍රශ්න, වැස්සත් ප්‍රශ්න, ගම් වතුරාවත් ප්‍රශ්න, මිල අඩු වුණත් ප්‍රශ්න, මිල වැඩි වුණත් සමාජ ප්‍රශ්න. මිල වැඩි වුණාම පාරිභෝගිකයන්ට ප්‍රශ්න. ඒ නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රශ්න කියන ඒවා ලේසියෙන් අවසන් වෙන ඒවා නෙමෙයි. ඒ අනුව ඉතින් ඒ තත්ත්වයන්ට අනුව මේ ගොවි මාත්‍රු යම් කටයුතු වල නිරත වෙනවා. ඒකට කමක් නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ජනතාවට එහෙම අයිතියකුත් තියෙනවා. ඒ වගේම ප්‍රශ්න තියෙනකොට ඒවා දේශපාලනිකව පාවිච්චි කරගන්න මැදිහත් වෙන අයත් ඉන්නවා. සංවිධානාත්මකව. ඒකත් එහෙම තමයි. ඒකත් රටක ප්‍රශ්න ගැටලු තියෙනකොට ඒ ප්‍රශ්න ගැටලු වෙනුවෙන් මැදිහත් වෙනවා දේශපාලන. ඒගොල්ලෝ සංවිධාන කටයුතු කරනවා දේශපාලන. ඇති ප්‍රශ්න නැති වෙන ඒවත් කියනවා. නැති ප්‍රශ්න ඇති වෙන ඒවත් කියනවා. බොරුත් කියනවා. සමහර ඒවාත් අත්තක් තියෙනවා. ඔය ඔක්කොම එකතු වෙලා තමයි ඔය කටයුතු සිද්ධ වෙන්නේ. එකක් මේවා පිටිපස්සේ දේශපාලනේ තියෙනවා. කවදත් ඒක එහෙමයි. ඒ වගේම ගත්තම ගොවින්ට ඇත්ත ප්‍රශ්නක් තියෙනවා. ඒවා තාම අවසන් වෙලා නැහැ. මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා තාම මාස 18ක් අවුරුදු එකමාරක් වෙන්නේ. අපිත් මේවා විසඳන්න පොරබදනවා. ජනතාවත් සම්බන්ධ කරගෙන. එහෙම තමයි මේ කටයුතු දැනට සිද්ධ වෙමින් තියෙන්නේ. ගොවි ජනතාව අමතක කරලා කාටවත් යන්න බෑ. ගොවි ජනතාව අමතක කරපු ආණ්ඩුව එකක්වත් ලංකාවේ ඉතුරුනේ නැහැ. ඒ පිළිබඳ ඓතිහාසික පාඩම් අපිට ඕන තරම් තියෙනවා. අදත් මේ ගොවින්ගේ වැඩක් නෙමෙයි මෙතන කලේ. ඒ ගොවි. ඒ නිසා ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නැතුව රටකට ඉදිරි ගමනක් නැහැ. හැබැයි මම මෙහෙම කියන්න මූට මේ තේරුණාට මම දැන් කිව්වා කියලා තිය හිතා ගන්නකෝ. මූන්ට මේක තේරිලා වගේ හිටියත් තේරුණත් මූන්ට මේක කරන්න බෑ වැඩ කරන්න බෑ. කරන්න බෑ. කරන්න පුළුවන් වගේ දැන් නිකන් අර තේරිලා වගේ හිටියට මුන්ට මුලින්දම තේරිලා තිබ්බේ සීන් එක. මුන්ට කරන්නත් බෑ. මිනිසුන්ට මෙහෙම කරන්නත් බෑ. අරකයි මේකයි කියලා තේරිලා තිබ්බේ උනට දැන් අර තේරුණා කියන එක දැන් කැමරාවට කියන්න පටන් අරන් තියෙනවා.
හැබැයි මුන් කරන්නේ ඔන්න බලහන්කෝ. මුන් නාන්නේ ගූ කන්නේ ඔක්කොම කන්නේ මුලින්ම ගොවියන්ගෙන් කියලා මතක තියාගන්න. හරි එහෙනම් අද වැඩසටහන අවසන් කරන උදේවරුේ පුළුවන් වුණොත් හවසරු වෙන්නම්. ඒ වගේම දැන් උදව් කරන්න කාලේ හරි ආයිමත් නේද? මම දැන් ටික දවස් ඉඳලා එක දිගට අරන් ඇවිල්ලා දවනෝ කරේ ඉතින් කොහොමද වැඩසටහනක් කරන්නේ? හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් අපි හෙට දවසේ හමු.